අයිබෝවන්. ඔයත් බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක්ද? තවම 100%ක් වැඩේ හරි ගියේ නැද්ද? ඔබ කෙසේවත් නොසිතන ආකාරයට මේකට ප්‍රධාන හේතුව ඔයා නිතර ආශ්‍රය කරන යාළුවෝ කියලා කිව්වොත් පිළිගන්න සූදානම්ද? පිළිගත්තත් නැතත් මේක විද්‍යාත්මකව ඔප්පු කළා හමාරයි. ඒ නිසා අපි සාකච්ඡා කරලා බලමු අද හැමෝගෙම යහපත සඳහා තමන් ආශ්‍රය කරන කෙනා මත තමන්ගේ බර පාලනය කිරීම රඳා පවතින මේ අපූර්ව විද්‍යාත්මක කාරණය ගැන. ඔබේසිටි එහෙම නැත්නම් ස්ථූලතාවය කියලා කියන එක ඉතාමත්ම විශාල කරදරයක් වෙච්ච නිසාම මේක පාලනය කරගන්න සමහරක් වෙලාවට ඔබත් නොගත්ත උත්සාහයක් නැති තරම් වෙන්න ඇති. ආහාර පාලනය කරන්න නැති, ව්‍යායාම කරන්න නැති, එළවලු වගේ දේවල් වෙනුවට මස් විතරක් කන්න නැති, ඒ වගේම ඉතා දීර්ඝ වේලාවක් ආහාර නොගෙන ඉඳලත් මේකට නොයෙකුත් ආකාරයේ උත්සාහයක් දරන්න නැති. නමුත් දශක කීපයකට කලිනුත් මේක ඉතාමත් විශාල වශයෙන් බෝවීගෙන එන තත්ත්වයක් බවට පත්වෙමින් එන නිසා මේකට කියන්න පුරුදු වෙලා තියෙනවා ඔබේසිටි පැන්ඩමික් එකක් කියලා. ඒ නිසා ඔබත් මේකට දරපු උත්සාහය සමහරක් වෙලාවට මම මේ අද කියන්න යන කාරණය තුළ සැඟවිලා තියෙන්න පුළුවන් නිසා මේ ගැන අවධානයෙන් සවන් දෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඔබ මේ වෙනකොට හොඳින්ම හඳුනාගෙන තියෙනවා ෆුඩ් බොඩි මයින්ඩ් කියලා කියන්නේ ඔබගේ එදිනෙදා ජීවිතයේ නිරෝගීතාවය පවත්වා ගන්න අවශ්‍ය කරන විද්‍යාත්මක කරුණු වගේම දේශීය කරුණු විද්‍යාත්මක හුරුවකින් ඔබට ඉදිරිපත් කරන එකම channel එක බව. ඉතින් ඔබ තවමත් අපිත් එක්ක මේ ගමනට එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ඔබ බර අඩු කරගන්න නැත්නම් ස්ථූලතාවය අඩු කරගන්න භාවිතා කරපු ක්‍රමය සහ එහි තියෙන සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව අනිත් අයගේ දැනගැනීම සඳහා කමෙන්ට් එකක් අපිට යොමු කරන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. මේක සමහරක් වෙලාවට ඉතා හාස්‍යජනක කාරණයක් විදිහට අපිට පෙනුනට නිකම්ම අහක දාන්න පුළුවන් කාරණයක් නෙමෙයි කියලා කියන එක මේ ගැන විස්තර දැනගන්නකොට ඔබටම තේරෙයි. ඒකට හේතුව තමයි 1948 තරම් ඈත කාලේ ඇමරිකාවේ බෝස්ටන් ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන ෆර්මින්ග්හෑම් හાર્ට් ස්ටඩි සෙන්ටර් කියලා කියන පරීක්ෂණය අලලා තමයි මේ දැවැන්ත පරීක්ෂණය සිදු කිරීම ආරම්භ කරලා තියෙන්නේ. අද වෙනකම් එක දිගට පවත්වාගෙන යන මේ අධ්‍යයනය මගින් ඉතා අපූර්ව කාරණා සමූහයක් එළි දැක්වීමෙන් පවතිනවා. මේ පරීක්ෂණය මුලින්ම සංවිධානය කළ තියෙන හෘදයේ ආශ්‍රිතව ගැටලු ඇතිවීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා. ඒ සඳහා මිනිසුන් 5209කගේ සහභාගීත්වය ලබාගෙන තියෙනවා. නමුත් පසු කාලීනව ඒ කියන්නේ 1971 වගේ කාලේ මේ පරීක්ෂණය අණු කොටසක් හැටියට ඒ කියන්නේ 1971 ඉඳලා 2003 වෙනකන් මිනිසුන් 12067 දෙනෙකුගේ සහභාගීත්වය අරගෙන මේ ස්ථූලතාවය කියලා කියන එක වැඩි වීම නැත්නම් මේක ව්‍යාප්ත වීම නැත්නම් මේකේ බෝ වීම කෙසේද කියලා කියන තමයි මේ අපූර්ව සමීක්ෂණය සැලසුම් කරලා තියෙන්නේ. ඔබට මේ පරීක්ෂණයේ පුරාම නැත්නම් මේ වීඩියෝ පුරාම හඳුනාගත යුතු කුතුහලයෙන් පිරිච්ච කාරණයක් තියෙන්න ඕන. ඒක තමයි අපි ආශ්‍රය කරන කෙනෙක් නිසා යම්කිසි කෙනෙක්ගේ බර වැඩි වෙන්න ඒකේ බලපෑම ඇති වෙන්නේ කොහොමද කියලා. මේක යම්කිසි ආකාරයක අద్భుත දෙයක්ද? එහෙම නැත්නම් අපි කවුරුත් හොඳින් හඳුනාගත්ත කාරණා කීපයක එකතුවක්ද කියලා කියන එක තමයි ඔබට දැනගත යුතු වැදගත්ම කාරණය වෙන්නේ. මෙහිදී ඒ අය විශේෂ කාරණා කීපයක් ගැන සලකලා බලලා තියෙනවා. පළවෙනි කාරණේ හැටියට ඒ දවස්වල සලකලා බලලා තියෙන දෙයක් තමයි BMI. එහෙම නැත්නම් Body Mass Index කියලා කියන එක. දෙවෙනි වැදගත්ම කාරණේ හැටියට සලකලා බලලා තින්නේ මේ සහභාගී වෙච්ච පිරිස අතරින් යහළුවන් වෙන අය කවුද? ඒ වගේම පවුල්වල සමාජිකයන් නැත්නම් සහෝදර සහෝදරයන් ඉන්න අය කවුද? ඒ වගේම යම්කිසි ආකාරයේ පවුලක ඉන්න මහත්තයා නෝනා එහෙම නැත්නම් husband and wife කියලා කියන අයව තමයි මේ සමීක්ෂණයේදී වැඩිපුර අවධානයකට යොමු කරලා ඒ අය ගැන හොයලා බලන්න පටන් අරන් තියෙන්නේ. මේ පරීක්ෂණයට සහභාගී කරගන්න ගමන්ම එක්කෙනෙක්ගේ ආශ්‍රය අනිත් එක්කෙනාගේ බර වැඩිවීමට කොහොමද බලපෑවේ කියලා තමයි මේ පරීක්ෂණයේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඔබත් මේ කරුණු ටික දැනගෙන හොයලා බලන්න වෙනවා තමන් ආශ්‍රය කරන කෙනා මත තමන්ගේ බර වැඩිවීම අඩුවීම රඳා පවතිනවද? එහෙම තියෙනවා නම් ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා කියන එකත් අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. මේ පරීක්ෂණයේ සරල කාරණයක් හැටියට සලකලා අපිට අයින් කරන්න බැරි තරමටම ඔවුන් එක පොඩ්ඩක් සංකීර්ණ කරලා තියෙනවා. ඒ කියන්නේ friends of friends. ඒ කියන්නේ clusters තුනකට නැත්නම් degrees තුනකට බෙදලා සංකීර්ණ කරමින් තමයි ඒගොල්ලෝ මේ සමීක්ෂණය සිදු කරලා තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා තමන් ආශ්‍රය කරපු අය, ඒ අයගේ යාළුවන් සහ ඒ අයගේ යාළුවන් මේ තුන්කොන් ප්‍රමාණයකට මේක සම්බන්ධ වෙන එක කොච්චර ප්‍රමාණයකට මේකට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන්ද කියලා කියන එක මේ සමීක්ෂණය හරහා අපිට දැනගන්න ලැබෙනවා. එතකොට මේකේ ප්‍රතිඵල හරි අපූර්වයි. මේ ප්‍රතිඵල ගැන හිතුවොත් එහෙම ඔබට සමහරක් වෙලාවට පුදුම හිතෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රතිඵල ඊටාම භයානකයි. තමන් මහත් වෙනවද නැත්නම් ඔබේස් වෙනවද නැද්ද කියලා කියන එකට වැඩිපුරම බලපෑමක් කරලා තියෙන්නේ තමන් ආශ්‍රය කරන යහළුවා. යහළුවෙක් මහත නම් තවත් කෙනෙක් ඒ නිසා මහතටපත් වීමේ ප්‍රතිශතය 57ක් හැටියට මේ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා.
මොකද හිතෙන්නේ? ඒත් එක්කම සලකලා බැලුවොත් එහෙම යම්කිසි පවුලේ කෙනෙක් මහත නම් අනිත් එක්කෙනත් මහත් වීමේ තියෙන හැකියාව නැත්නම් ප්‍රතිශතය 40%ක් හැටියට හඳුනගෙන තියෙනවා. තවත් කොටසක් හැටියට අපිට සලකලා බලන්න අනිවාර්යෙන් පවුලක ඉන්න මහත්යා සහ නෝනා මහත් වීමේ ප්‍රමාණය කොච්චරද කියලා. මේක හරි පුදුමයි. නෝනා හරි මහත්යා හරි යම්කිසි ප්‍රමාණයකට ඔබේස් නම් නැත්නම් මහත නම් අනිත් එක්කෙනාට ඒ ප්‍රමාණයට ළඟා වීමේ තියෙන ප්‍රතිශතය 30%ක් හැටියට හඳුනගෙන තියෙනවා. ඒ වගේම මෙහිදී හඳුනාගෙන තියෙන තවත් වැදගත් කාරණයක් තමයි මේ බෝ වෙනවා කියලා කිව්වට මේ ගෙදර ඉන්න එක්කෙනා මහත නම් ඒක අල්ලපු ගෙදරට බෝ වීමක් කියලා කියන දෙයක් මෙතෙන්දී පරීක්ෂා කළා නැත්නම් හඳුනාගෙන නැහැ. එහෙම දෙයක් වෙන්නේත් නැහැ කියන එක තමයි ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ. නමුත් හරි අපූර්ව කාරණයක් මෙහිදී තවත් හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මහත නම් තවත් කෙනෙක් මහත් වීමට විශාල වශයෙන් බලපාන තවත් කාරණයක් තමයි එකම සෙක්ෂුවැලිටි එකක් නැත්නම් එකම ජෙන්ඩර් එකක ඉන්න කෙනෙකුට මේකේ බලපෑම වැඩි කියලා කියන කාරණේ. ඒ වගේම තවත් හඳුනාගෙන තියෙන කාරණයක් තමයි යහළුවෙක් වීම නිසා මෙන්න මේ තුන් කට්ටුව එකට එකතු වීම නිසා 170ක ප්‍රතිශතයකින් යම් කිසි කෙනෙක් මහත් වීමට විශාල බලපෑමක් මේ යහළුවන් අතර සිදු වෙනවා කියලා කියන කාරණේ. ඉතින් ඔබට පේනවා ඇති මේ ප්‍රතිඵලත් එක්ක මහත් වීම කියලා කියන එක බෝ වෙන තත්වයට පත් වෙලා තියෙනවා කියලා කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් සලකලා බලමු. මේ සමීක්ෂණයෙන් හඳුනාගත්ත කාරණේ හරි අපූර්ව දෙයක්. ඒක තමයි යම්කිසි කෙනෙකුගේ ස්ථූලතාවය කියලා කියන එක තනි ඉන්ඩිවිජුවල් බයොලොජි එක මත රඳාපවතින්නේ නැහැ කියලා කියන කාරණය තමයි මෙහිදී හොයාගෙන තියෙන ප්‍රධාන කාරණය වෙන්නේ. මොකද මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ සෝෂියල් ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක එහෙම නැත්නම් බිහේවියරල් ඇක්ටිවිටි එකත් එක්ක තමයි කියන එක තමයි මේ සමීක්ෂණයෙන් ගොඩක් වෙලාවට හෙළි වෙන කාරණේ වෙන්නේ. යම්කිසි කෙනෙක් තමන්ගේ ආහාර පාන ඒ වගේම තමන්ගේ ක්‍රියාවල් වගේ දේවල් පාලනය කරන්නේ නැත්නම් කරගෙන යන්නේ තවත් කෙනෙක්ව කොපි කරගෙන නැත්නම් තවත් ආශ්‍රය කරන කෙනෙක්ව අනුගමනය කරගෙන. සමහරක් වෙලාවට මේ වීඩියෝ එක දිගටම නරඹපු ඔබට හිතෙන්නේ නැති මේකෙන් මොකක්වත් අදහස් වෙච්ච නැත්නම් කියවෙච්ච විශේෂ කාරණයක් නැහැ කියලා. නැහැ. මේක ඉතාමත්ම වැදගත් කාරණයක් තියෙනවා. ඔබගේ ආර්ථික සමාජීය සහ සෞඛ්‍යමය ආකාරයේ නොයෙකුත් පැති වලින් ගත්තොත් එහෙම ඔබගේ දියුණුව රඳා පවතින ඔබ ආශ්‍රය කරන සර්කල් එක නැත්නම් වටාපිටාව මත ඔබ ආශ්‍රය කරන යාළුවෝ, ඒගොල්ලන්ගේ යාළුවෝ, නෑදෑයෝ, ඒ වගේම ඔබේ ෆැමිලි එකේ ඉන්න අයගේ තියෙන අදහස් උදහස් මත. ඉතින් මේ නිසා ගොඩක් වෙලාවට අපි කරන කියන දේවල් තවක් කෙනෙක්ගේ ක්‍රියාවන් මත බලපාන නිසා අපි ගන්න ආහාර, අපගේ ක්‍රියාකාරකම් නැත්නම් එක්සර්සයිස් කරන එක, එහෙම නැත්නම් මෙඩිටේට් කරන එක, ඔය වගේ ආහාර පාලනය, ඔය වගේ විශාල කාරණා රාශියක් මේකට බලපාලා තියෙනවා කියලා කියන එක තමයි මේ සෝෂල් නෙට්වර්ක් එක ගැන කරපු මේ ස්ටඩි එකෙන් හොඳටම හඳුනගෙන තියෙන කාරණේ වෙන්නේ. ඔබ වුණත් හොඳින් හොයලා බැලුවොත් එහෙම අදට අවුරුදු 50කට 60කට කලින් ශ්‍රී ලංකාවේ සිටපු අයගේ පැරණි ඡායාරූප දෙස අපි බැලුවොත් එහෙම ඊටමත්ම මනා ශරීර හැඩයක් සහිත මිනිසුන් ඒ කාලේ හිටියා. නමුත් අපි ඒකට සාපේක්ෂව මේ වගේ ස්ට්‍රීට් එකේ ඉන්න මිනිස්සු ප්‍රමාණය දිහා අද බැලුවොත් 50කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්නේ ඔබේ සිටි නැත්නම් ස්ථූලතාවයෙන් පිරිච්ච අය. ඉතින් මේකත් එක්ක යම්කිසි ප්‍රමාණයක ඉතා විශාල ලෙඩ රෝග රාශියක් සම්බන්ධයි කියලා කෙනෙක් ඔබ දැනටමත් දන්න කාරණයක් නිසා මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා ඔබ හොඳට ආශ්‍රය කරන්න නැත්නම් ඔබගේ දියුණුව සඳහා, සෞඛ්‍ය සඳහා හොඳ අය පිරිසක් තෝරගෙන ආශ්‍රය කරන එකේ වටිනාකම මේ වීඩියෝ එකේ සඳහන් වෙච්ච කරුණු වලින් ඔබට තේරුම් ගත යුතු කාරණයක් වෙනවා. ඒ සඳහා අපි ඔබට උදව් කරන්න ලෑස්ති. ඔබගේ නිරෝගීතාවය සඳහා නිතර අපිව ආශ්‍රය කරන්න අපේ channel එක බලන්න. ඒ වගේම අපේ channel එක හරහා ඉදිරිපත් කරපු කරුණු වලින් මේ වෙනකොට ඔබ හොඳින් තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා. නිකුත් ආකාරයේ ලෙඩ රෝග වලට ඒ වගේම ස්ථූලතාවය වගේ දේවල් වලට ප්‍රතිකාරමය තත්ත්වයක්ම හරියන්නේ නැහැ. ඒකට ගොඩාක් කරුණු වලින් සමන්විත වෙච්ච ඔබට ගයිඩන්ස් එකක් අවශ්‍ය කරනවා. ඒ වගේ මඟ පෙන්වීමක් ඔබට ලබා ගන්න අවශ්‍ය නම් Food Body Mind Coaching Center එක හරහා ඔබට ඒ අවශ්‍යතාවය දැන් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඔබට අපත් සමග සම්බන්ධතාවයක් නැත්නම් හමුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් පළහැ තියෙන නම්බර් එකට WhatsApp පණිවිඩයක් එවලා හොය නැත්නම් ටෙලිෆෝන් පණිවිඩයක් ලබා දීලා අපත් එක්ක ඒ හමුව ලබා ගැනීමට අවශ්‍ය කරන කාලය ඔබට වෙන් කරගන්න පුළුවන්. මෙහිදී ඉදිරිපත් කරන බොහෝ කරුණු මූලික සමීක්ෂණය සහ 2007 දී New England Journal of Medicine කියලා කියන සංග්‍රහයේ පළවෙච්ච සමීක්ෂණ වාර්තාව ඇසුරෙන් තමයි මම ඉදිරිපත් කරන්නේ. අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එහි වඩාත් වැඩිපුර සොයා බැලීමක් සඳහා ඒකේ ලින්ක් එක මම පළහැ description එකේ එකතු කරලා තියෙනවා. ඔබට ඒකට පිවිසිලා වැඩිදුර අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඒ වගේම අපේ Food Body Mind channel එක හරහා අපි ඔබත් සමග හමුවක් ලෑස්ති කර ගැනීමට අවශ්‍ය කරන මූලික වටාපිටාවක් සකස් කරලා තියෙනවා දැනටමත්. ඒක තමයි 84 Life කියලා කියන අර WhatsApp group එක. ඉතින් අපි ඒකේ සාකච්ඡා කීපයක් පැවැත්වුවා. අපි ඔබට ආරාධනා කරනවා ඒ වගේ සමූහයක එකතු වෙලා එක අදහස් තියන එකට එකතු වුණොත් තමයි ඔබගේ ගෝල් එකට ඇචීව් කරගන්න ලේසි වෙන්නේ. ඒ නිසා අපි මේ වගේ රාශියක් එක්ක එකමුතු වෙලා අපේ අවශ්‍යතාවයේ වෙන නිරෝගීතාවය සහ සෞඛ්‍යමය ජීවිතයට අවශ්‍ය කරන කරුණු දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරමින් මෙවැනිම තවත් වටිනා කරුණු වලින් සමන්විත නව වීඩියෝවක් රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි.